එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝ දාවුත් පිටත සිට උන්වහන්සේ කැඳවා පණිවිඩයක් යවූහ. සමූහයක් උන්වහන්සේ අවට වාඩි වී උන්හ. ඔහු අන්න ඔබේ මෑණියෝත් සහෝදරයොත් පිටත සිට ඔබ සොයති උන්වහන්සේට කීය. උන්වහන්සේ උත්තර දෙමින් මගේ මෑණියොත් මගේ සහෝදරයෝ කවුරුද කියා පෙන්වමින් තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා මෙන්න මගේ මෑණියෝ මෙන්න මගේ සහෝදරයෝ දෙවනාසගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත්වා ඔබ මගේ සහෝදරයාත් මගේ සහෝදරියත් මගේ මෑණියොත් යයි වදාළසේක. ඔබ දහසද ජේසුගේ න්‍යායෙක් වෙන්න. ජේසුගේ උරුමයට අයිති වෙන්න. එකයි අද සුවිශේෂය දකින්නේ මෙන්න ඔබේ මෑණියෝ ඔබගේ මෑණියොත් සහෝදර පිටත සිට දැන් ජේසු අම්මගේ ජීවිතයේ ජේසු අම්මා ජේසුව අයිති කරගත්ත විදිහ. එතකොට එවිට උන්වහන්සේගේ මෑණියෝ සහෝදරයෝ අවුත් එපිට දැන් ජේසු දැන් එතනදී ජේසු අම්මා ජේසුට සම්බන්ධ වෙන්නේ ඔබට මට කිසිම දවසක සම්බන්ධ වෙන්න බැරි විදියට. පෙකෙන වැලකින් ජානවලින් බයිබල් විද්‍යුතුන් කතා කරලා කියනවා ඩිම්බයක් දෙව අම්මගේ ඩිම්බයෙන් තමයි ජේසු සම්පූර්ණ හැදුනේ. සුක්‍රාණු දායකත්වයක් නැතුව. ඒතර එහෙම තැනක ස්වාමීන් වහන්සේගේ කුසට එන ස්වාමීන් වහන්සේ කුසට ආවයින් පස්සේ දේව අම්මා මහා පුදුම විදියට ජේසුට ඉඩ දුන්නා. ජේසුගේ ඉඩදීම තුළ මහා සම්බන්ධකමකට ගියා. දැන් ඒ සම්බන්ධකමට ඔබට යන්න විදියක් නැහැ. ඒ ලේවලින් කෙලින්ම බැඳෙන තැනකට යන්න විදියක් නැහැ. හැබැයි ඒක ජේසු කතා කරලා කියන්නේ ඔබට මගේ න්‍යායෙක් වෙන්න ඕන නම් මගේ බැඳීමට එන්න ඕන නම් ආව ඔබ විඳ ගන්න ඕන නම් ඒ තැන්වලදී වචන ඉෂ්ට කරන තැනකට එන්න කියලා. දැන් ජේසු මේ දොර විවෘත කරනවා. වචනය අදහන කෙනෙක්. වචනයට කීකරු වෙන කෙනෙක්. දැන් එහෙම ගත්තේ නැතුව දැන් මෙතන කතා ඔයගොල්ලන්ට පතා කරලා උන්වහන්සේ කියනවා මෙන්න මගේ මෑණියෝ මෙන්න මගේ සහෝදරයෝ. ඒතර ගොඩාක් දෙනෙක් උන්වහන්සේත් එක්ක හිටියා. වචනය පිළිපද. ඒතර ජේසු අම්මගේ ජීවිතය උන්වහන්සේ මේ පහත් කරන එකද කරන්නේ. උන්වහන්සේ දසපාණිතේ 4 වෙනි පාණිත කියන්නේ මොකක්ද දෙමාපියන් සංග්‍රහ කරන්න කියලා. ඒතර ජේසු මේ අම්මව පහත් කරනවට වඩා ඇත්තටම අම්මව උසස් කරනවා. මේ ලෝකේ ජේසු ඇරුණාම මේ ලෝකේ හොඳම පිළිතුර ඉදක්ම කැමැත්තට ඉඩ දුන්නේ දෙවම්මමයි. මුළු සිතින් කැමැත්තට ඉඩ දුන්නා. අදටත් ඒ ඉඩදීම තුල තමයි මෙන්න මම වහන්සේගේ මම ස්වාමීන් වහන්සේගේ 16 වෙනි බුබ්බකී වචනවල සිදුවේ වාක්‍යයක් තමයි ජේසු කුසට ආවේ. ඒතර අර පෙකණියේ සම්බන්ධවල ජානවල සම්බන්ධවලට එහා වචනේ සම්බන්ධයක් ජේසු අමර තිබුණා. වචනය අය අයිති කරගත්තා. ඒ වචනය අයිති කර ගැනීම තුළ ඇය දෙවනසගේ කැමැත්ත කරා. දැන් අද ස්වාමීන් වහන්සේ කතා කරලා කියද්දි කවුද මගේ මෑණියෝ කියද්දි මෙතන ජේසු පැහැදිලි කරන්නේ ඔබගේ මගේ ජීවිතේ ඔබගේ මගේ ජීවිතේ කවදාවත් යන්න බැරි තැනක් දෙවම්මා ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඔබට මට ඒ වෙනම බලාපොරොත්තුවක් තියෙනවා උන්වහන්සේව අයිති කර ගැනීම තුළ වචනේ අයිති කර ගැනීම තුළ. ඉඩදීමක් පූර්ණ ඉඩදීමක් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන්න බාරවීමක්. මගේ ආදර ප්‍රේමන්තනි ඒ දේ තුළ ඔබට මට උන්වහන්සේගේ නෑකමට යන්න පුළුවන්. දෙවම්ම නෑකමට ගියේ වචනය අයිති කරගත්ත නිසා. ඒ නෑකම තුළ ජීවම්ම ජීවත් වුණා විතරක් නෙමෙයි. අද මහා ගැඹුරු විදියට ඇය ඔබ මම වෙනුවෙන් මැදිහත් වෙනවා. කැමැත්ත කරන, කැමැත්ත හොයන, කැමැත්ත තුළ ඉන්න, කැමැත්ත තුළ පවතින දෙවම්ම ඔබ වෙනුවෙන් මැදිහත් වෙනවා විශ්වාස කරන්න. තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා යන්න මගේ මෑණියෝ මෙන්න මගේ මෑණියෝ මෙන්න මගේ සහෝදරයෝ දෙවනාසගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත්වා ඔව් මාගේ සහෝදරයාත් මාගේ සහෝදරියත් මගේ මෑණියත් ඒව දල්සේක. එතකොට උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන්නේ මොකක්ද?
දේව අම්මා පිළිතුරු දෙන්න විදිහ. පිළිතුරු දුන්න විදිහ. පූර්ණව ස්වාමීන් වහන්සේට අයිති දුන්නා. නිසා මගේ ආදර ප්‍රේමන්තෙනි ඔබගේ මගේ ජීවිතවල වචනය හරහා වචනේ නෑකමකට රුමකම් කියමු. වචනය හරහා ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයට කරන්නට යන දේට අවදි වෙමු. වචන ටිකේ කරුවෙමු මගේ ප්‍රේමන්තෙනි. ඒ හරහා මහා ගැඹුරු බැඳීමක් ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයට අරගෙන යනවා. ඒ තුල රැඳෙන්න, යැපෙන්න දේව අම්මාගේ පිහිට පතන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත අඳුරගෙන ඒ තුල ජීවත් වෙන්නට. ඒ තැනදී ගොඩාක් අයට දුක හිතෙන්නේ නැති. මට කවදාවත් දේව අම්මා වගේ වෙන්න බෑයි කියලා. ඒ තැනට යන්න බෑයි කියලා. නමුත් මගේ ආදර ප්‍රේමන්තෙනි, ඒ නිසාම තමයි ජේසුස් කතා කළා කියන්නේ. ඒ පාරිසරික සමාජමීය අතුලාන්ත බැඳීමකට එහා ගිය නෑකමකට ඔබ මම යන්න වෙනවා. අයිති කර ගැනීමට යන්න වෙනවා. ඒ තුළ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන්න විමසන්න වෙනවා. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරමින් උන්වහන්සේගේ තව තවත් තැන්වල උන්වහන්සේගේ කැමැත්ත හොයලා ඉෂ්ට කරන කෙනෙක් වෙන්න වෙනවා. ඒ තැනයි ඔබ මම නෑකම් කියන්නේ ස්වාමීන් වහන්සේට. ඒ නෑකම තුළ ඔබට මට කාර්යයක් තියෙනවා කරන්න. වචනේ කතා කරලා කියනවා. මෙන්න මගේ මෑණියෝ, මෙන්න මගේ සහෝදරයෝ. දෙවනාසගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වේවා. ඔබ මගේ සහෝදරයාත් මගේ සහෝදරියත්. ඇත්තටම ගෝලියෝ කැමැත්ත ඉෂ්ට කරාද මගේ ප්‍රමාණය? පෙදුරුතුමා දන්නේ නැහැ කිව්වා. ජුදාස් පාවා දුන්නා. අනිත් ගෝලියෝ අතහැරලා ගියා. ඒතර ඒ හැම කෙනෙක්ම කැමැත්ත කරේ නැහැ දේව අම්මා තරම්. දේව අම්මා එතන කැමැත්ත දීලා ඒ කැමැත්ත තුළ අවසානය දක්වා හිටියා. එහෙනම් අම්මා තරම් අම්මට වඩා එතන කැමැත්තත් එක ගනුදෙනු කරපු කෙනෙක් කිසිම කෙනෙක් නැහැ. මගේ කැමැත්ත ඉටු කරන අය මිස. ඒ කියන්නේ උන්වහන්සේ මතතුමාගේ 7 වෙනි පරිච්ඡේද 21 කතා කරලා කියන්නේ ඒකයි. එදාසියේදී බොහෝ දෙනෙක් ඇවිල්ලා ස්වාමීනි අපි මේවා කරනවා කියලා කියනවා. නමුත් මගේ තාත්තගේ කැමැත්ත කරන කෙනා. ඒක අතිශයින් වැදගත්. ඔබගේ කැමැත්ත දෙවියන් වහන්සේට ඔබ තුළ ජීවමාන වෙන්න. ඒ ජීවමාන වෙන අත්දැකීම තුළ ස්වාමීන් වහන්සේ මහා දෙයක් ඔබගේ ජීවිතේ කරනවාමයි. ඒ නිසා වචනයට අයිති වෙන්න. වචනය දවස ගානේ වචනය කියන්න පුරුදු වෙන්න. ඒක වචනයට අහුම්කම් දීලා වචන කියවන දෙයට වඩා එහා දෙයක් ඇහින්න. ඒ ඉෂ්ට කරන්න. ජේසුගේ න්‍යායක් වෙන්න. අද වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්.